ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ Cookie Attack YouTube නාලිකාවට. අද බලමු අපේ ඩිෂ් එකට අවශ්‍ය කරනවා උයාගත්ත බත් කෝප්ප 4ක්, හිකුල් මස් ග්‍රෑම් 900ක්, සීනි කෝප්ප 1/2ක්, පොල් තෙල් මේස හැදි එකක්, කපාගත්ත කැරට් අල ගෙඩි දෙකක්, පොඩියට කපාගත්ත ලුණු ගෙඩි එකක්, ඇට ඉවත් කරගෙන කපාගත්ත රතු පාට බෙල් පෙපර් එකක්, පොඩියට කපාගත්ත බ්‍රොකොලි ග්‍රෑම් 150ක්, ලුණු පොඩ්ඩක්, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, ග්‍රීන් පීස් කෝප් එකක්, පොඩියට කපාගත්ත සුදු ලුණු මේස හැදි එකක්, පොඩියට කපාගත්ත ඉඟුරු මේස හැදි එකක්, තල තෙල් මේස හැදි 3ක්, සෝයා සෝස් කෝප් 1/2ක්, බිත්තර 6ක්, තවත් සෝචා සෝස් මේස හැදි 3ක්, අන්තිමට බත් එක සරසක් ගන්න තලයට පොඩ්ඩක් සහ කපාගත්ත ලුණු කොළ පොඩ්ඩක්. මුලින්ම සීනි සෝයා සෝස් කෝප භාගයකට දාලා කලවම් කරගන්න. ඊට පස්සේ මේ හදාගත්ත මිශ්‍රණය කුකුල් මස් වලට දාලා කලවම් කරගෙන මස් ටික පදන් වෙන්න විනාඩි 30ක් විතර තියාගන්න. සෝස් මිශ්‍රණයෙන් සේරම මේකට හලා ගන්න එපා. පොඩ්ඩක් ඉතුරු කරගන්න අපිට පස්සේ ඒක ඕන වෙනවා. මතක ඇතුවම මේ මස් මිශ්‍රණය දාලා තියෙන භාජනේ ලන්ච් ෂීට් එකකින් වහලා තියන්න පදන් වෙන්න තියෙනකොට. මස් ටික පදන් වෙන අතරේ අපිට තවත් වැඩ ටිකක් තියෙනවා කරගන්න. කාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් කරගන්න. ඊට පස්සේ ඒකට ලුණු, කැරට්, තක්කාලි, බෙල් පෙපර් දාලා ටෙම්පරාදු කරගන්න ඕනේ අපි. ඊළඟට ඒකට ග්‍රීන් පීන් ටිකයි බ්‍රොකොලි ටිකයිත් එකතු කරලා මේ ටික තැම්බෙනකම් පොඩ්ඩක් ලිපේ තියාගන්න. ඊට පස්සේ ටෙම්පරාදු කරගත්ත එළවලු ටික අයින් කරලා භාජනයේට තල තෙල් මේස හැදි දෙකක් දාලා ඒකට ඉඟුරු සුදු ලුණු දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. ඒ ටික ටෙම්පරාදු වුණාම ඊයාගත්ත බත් ටික මේකට එකතු කරලා කලවම් කරගන්න ඕනේ. බිත්තරත් ඒත් එක්කම එකතු කරගෙන සේරම කලවම් කරගන්න. ඊළඟට මේකට ඔලවලුත් දාලා කලවම් කරගන්න. ඒ වගේම සෝයා සෝස් මේස හැදි 3ත් මේත් එක්කම දාගෙන කලවම් කරගන්න. ඔන්න බත් එක හරිවත්. දැන් හදමු කුකුල් මස් ටික. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඉතුරු තල තෙල් මේස හැදි එකක් දාලා රත් කරගන්න. තෙල් රත් වෙනකොට මස් ටික ඒකට දාලා උයාගන්න. උතුරු සෝයා සෝස් මිශ්‍රණයත් මේකට දාලා කලවම් කරගන්න. අන්තිමට මස් ටික ලිපෙන් බා ගන්න කලින් තල ඇට ටිකත් මස් උඩින් ඉහ ගන්න ඕනේ අපි. ඔච්චරයි. ඔන්න මස් ටිකත් හරි. දැන් අන්තිමට ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තට පස්සේ මේ වගේ අච්චුවක් පාවිච්චි කරලා ලස්සනට බත් එක පිළිගන්වන්න සූදානම් කරගන්න. ඔයත් අනිවාර්යයෙන්ම මේ කෑම එක හදලා බලන්න. අදට මේ වීඩියෝවෙන් සමු ගන්නවා. මේක නරඹපු සියලු දෙනාට බොහොම ස්තුතියි.